සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. මම අද ඇවිත් ඉන්නේ අබේවල ෆාම් එකේ කිරි එළදෙනුන්ගෙන් කිරි දොවන හැටි බලන්න. ඉතින් එන්න යන්න මාත් එක්ක මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා බලන්න. හරි, අපි මුලින්ම අපේ කකුල් වල තියෙන විස බීජ හරණය කරගෙන මෙන්න මෙතනින් පඩි පෙළ නැගගෙන උඩට යන්න ඕනේ. මෙතෙන්ද ආපුවාම මෙතන දාලා තියෙනවා කිරි එළදෙනුන්ගෙන් කිරි දොවන වෙලාවක්. මමත් ආපු වෙලාවේ මට බලා ගන්න පුළුවන් වුණා මෙතන කිරි දොවන විදිය. හරි, අපි දැන් ඉස්සරහට ගිහින් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මෙතන ඉඳන් තමයි කිරි දොවන හැටි අපිට බලන්න පුළුවන්. හරි යාළුවනේ, අපි දැන් උඩ ඉඳලා බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මෙතන මේ ඉන්න එළදෙනුන්ගෙන් කිරි දොවන ගමන් තමයි ඉන්නේ. තව පොඩ්ඩකින් එයාලා මෙතනින් අයින් කරනවා. ඊට පස්සේ අර එහා පැත්තේ ඉන්න එළදෙන්නු ආයෙ මෙතෙන්ද එක්කන් ඇවිත් එයාලගෙන් කිරි දොවන්න පටන් ගන්නවා. හරි, ඔයාලට දැන් පේනවා අර හිටපු එළදෙන්නු අයින් කරලා අලුත් එළදෙන්නු ටිකක් දැන් ආයෙත් කිරි දොවන්න මේ මැෂින් වලට ගන්නවා. එයාලා ඉතින් පොලිමේ තමයි මෙතෙන්ද එන්නේ. ඊට පස්සේ එයාලම ඒ ස්ථානයට ගිහින් ඒ කිරි දොවන්න ඒ කට්ටියම ඒ විදිහට ඉන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. එයාලා පොලිමට ඇවිත් ඔළුව මේ පැත්තට දාලා ඉතින් කිරි දොවන්න අනිත් පැත්ත හැරෙන විදිය ඔයාලට ඉතින් මේ වීඩියෝ එකෙන් පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇවිල්ලා එයාලගේ ස්ථානයට ඇවිල්ලා සිටගෙන ඉන්නකොට ඒ කිරි දොවන මැෂින් එයාලට සවි කරනවා. ඊට පස්සේ විනාඩි 15ක් 20ක් විතර කාලයක් මේ විදිහට කිරි දොවලා ඉවර වුණාට පස්සේ මෙතන ඉන්න එළදෙනු ඉවත් කරනවා. ඊට පස්සේ නැවත අර ඔයාලට පෙහෙන ඒ ඉන්න එළදෙනු කිරි දොවන්න ඉන්න එළදෙන්නු ඊට පස්සේ මෙයාලා අයින් කරාට පස්සේ නැවත එයාලා මෙතෙන්ද ගේනවා. ඔයත් ළඟදී අබේවල එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අබේවල ෆාම් එකට ඇවිල්ලා මේ කිරි දොවන ස්ථානයට එන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම කිරි දොවන වෙලාවට ඇවිල්ලා මේ කිරි දොවන විදිය අනිවාර්යයෙන්ම බලන්න. අබේවල ෆාම් එකට එන ඔයාලට නරඹන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවලුත් නරඹන්න. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.